අයබන් යාළුවෝ හැමෝටම ඉතින් අදත් අපි ආව ලංකා මාර්ග පද්ධතියේ අධිවේගී ධාවනයක් කරපු බස් රථ සමාගමක් ගැන කතා කරන්න. ඉතින් අපිත් එක්ක රැඳෙලා ඉන්න මේ වැඩසටහන අවසන් වෙනතුරු අපි හොයලා බලමු මොකක්ද මේ බස් රථ සමාගම කියලා. දකුණු රටින් සෙන්කඩගල රාජධානියට ඇදෙන රාත්‍රී සුපිරි ධාවකයා. මෙහෙම කියද්දි ඔයාලට මතක් වෙන බස් රථ සමාගම මොකක්ද? ඒ තමයි ගුණවර්ධන සුපර් ලයින්. මේ ගුණවර්ධන සුපර් ලයින් මගේ බස් රථ සේවාව ආරම්භ වෙන්නේ 2005 වර්ෂයේ මාතර වලස්මුල්ල ප්‍රදේශයේ. මේ එදා සිට අද දක්වාම ඉතා සාර්ථක මගේ ප්‍රවාහන සේවයක් මගේ ජනතාවට ඔවුන් ලබා දෙනවා. ඉතින් මේ බස් රථ සමාගමේ අතීතයේ ධාවනය වුණු මාර්ග බලපත්‍ර ගැන අපි කතා කරොත් මුලින්ම මාර්ගාංක 32 ඔස්සේ වලස්මුල්ල මහනුවර එක් මාර්ග බලපත්‍රයක මොවුන් බස් රථ ධාවනය කරලා තියෙන එක් මාර්ග බලපත්‍රයක් තිබිලා තියෙනවා. ඉතින් මම මුලින් කිව්වා වගේ අනිත් අන්තය ධාවනය කරලා තියෙන්නේ දිස්නා පුල් නයිට් එක්ස්ප්‍රස් බස් රථ සමාගම. ඔවුන් වර්තමානයේ නම් ඔවුන්ගේ බස් රථ ධාවනය කරන්නේ නැහැ. ඒ අන්තයත් මේ ගුණවර්ධන බස් රථ සමාගම විසින් ධාවනය කරනවා. ඉතින් ඒ වගේම මිද්දිනේ සිට මාතර දක්වා එක් මාර්ග බලපත්‍රයක් යටතේ ඔවුන් බස් රථ ධාවනය කරලා තියෙනවා. ඒ වගේම විශේෂ චාරිකා සඳහාත් ඔවුන්ගේ බස් රථ ධාවනය කරලා තියෙනවා. ඒ වගේම පාසල් සේවයේත් ඔවුන් බස් රථ ධාවනය කරනවා. ඉතින් වර්තමානයේ ධාවනය වන මාර්ග බලපත්‍ර ගැන අපි කතා කරොත් මම මුලින් කිව්වා වගේ මාර්ගාංක 32 වලස්මුල සිට මහනුවර දක්වා මාර්ග බලපත්‍ර දෙකක් ඔස්සේ වුන් බස් රථ දෙකක් ධාවනය කරනවා. ඒ වගේම මාර්ගාංක 168 දෙක යටතේ මිද්දිනිය සිට සූර්යාව දක්වා එක් මාර්ග බලපත්‍රයක එක් බස් රථයක් ධාවනය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම වර්තමානයේ විශේෂ චාරිකා සඳහාද ඔවුන්ගේ බස් රථ ධාවනය කරනවා මේ වෙලාවෙත්. ඉතින් ඒ තමයි මේ ගුණවර්ධන සුපර් ලයින් ආයතනයේ අතීතයේ සහ වර්තමානයේ ඔවුන්ගේ මාර්ග බලපත්‍ර සහ ධාවනය වුණු බස් රථ මාර්ගයන් ගැන අපි කතා කරන්නේ. දකුණු ලකින් සෙන්කඩගල පුරවරයට ඇදෙන ධාවකයාගේ අතීත බස් රථ ගැන අපි හොයලා බැලුවොත් බස් රථ ලියාපදිංචියක් වශයෙන් මම ඉදිරිපත් කරන්නම්. ඔවුන් සතු තිබිලා තියෙනවා මේ ලංකා අශෝක් ලේලන්ට් වර්ගයේ බස් රථ තමයි තිබිලා තියෙන්නේ. ලංකා අශෝක් ලේලන්ට් හිනෝ පවර් සහ ටර්බෝ පවර් බස් රථ තිබිලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරොත් මුලින්ම තිබිලා තියෙනවා NA 19 NA 24 39 NA 24 91 NB 24 91 NC 24 91 ND 24 91 NB 0200 NB 72 44 NB 64 39 NB 81 84 NC 24 81 NC 89.1 NC 46 45 ND 22 70 ND 66 52 ND 29.6 ND 62.9 NA 713. ඉතින් මෙහෙම තමයි මේ බස් රථ ලියාපදිංචි අංක වශයෙන් මේ ගුණවර්ධන බස් රථ සමාගම සතු වෙලා තිබිච්ච බස් රථ. ඉතින් මේ අතරින් කියන්න ඕන NA 19 19 NA 24 39 NB 72 44 NC 89.1 ND 60 52 දරන මේ බස් රථ විශේෂ චාරිකා සහ පාසල් සේවය යොදවපු බස් රථ. ඔවුන් මේ බස් රථ මාර්ගයන් වලට එකතු කරේ නැහැ මගේ ප්‍රවාහන සේවය වෙනුවෙන්. ඒ වගේම NA 2491 ND 2491 NB 64 39 NB 2491 NC 46 45 සහ ND 29.6 ND 62.9 දරන බස් රථ මේ ගුණවර්ධන සුපර් ලයින් බස් රථ සමාගම විසින් මාර්ගාංක 32 යටතේ වලස්මුල්ල මහනුවර දක්වා මාර්ගයන් වල ධාවනය කරලා තියෙනවා. ඉතින් වර්තමානයේ නම් මේ බස් රථ අංග කිසිවක් මේ ආයතන සතු වෙලත් නැහැ. මේ ආයතන මගින් ධාවනය කරන්නෙත් නැහැ මේ මාර්ගයන් වල. ඉතින් ඒ වගේම NC 2491 NB 0200 සහ ND 8184 යන බස් රථ මිද්දනිය මාතර මාර්ගයේ තමයි ඔවුන් ධාවනය කරලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ නම් ඒ මාර්ගයේ ඔවුන්ගේ බස් ධාවන වෙන්නේ නැහැ.
ඉතින් ඒ වගේම වර්තමානයේ මාර්ගාංක 168 දෙක යටතේ HM 58 62 දරන බස් රථය ධාවනය වෙනවා. ඒ වගේම වර්තමානයේ මාර්ගාංක 32 යටතේ එන්නේ 95 29 දරන බස් රථය ධාවනය වෙනවා. ඉතින් ඒ එක් බස් රථයක් තමයි ඔවුන්ගේ වර්තමානයේ වරසුන මහනුවර බස් රථයක් විදියට ධාවනය කරන්නේ. ඒ වගේම විශේෂ චාරිකා සඳහා ඔවුන්ගේ NB 2761 දරන සුපෝපභෝගී බස් රථයක් ධාවනය කරනවා. ඉතින් මේ බස් රථ ත්‍රිත්වය තමයි දැනට ගුණවර්ධන බස් රථ සමාගම සතු වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ ඔවුන් ලබාගත්ත මේ 2491 දරන අංකය ඔවුන් බස් රථ 4කට ආසන්න ප්‍රමාණයකට ඔවුන් ලබාගෙන තියෙනවා. ඉතින් ඔවුන්ගේ ලකි නම්බර් එක වෙන්න පුළුවන් 2491. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ එක දිගට NA NB NC ND දරන මේ කාණ්ඩයන් වලට 2491 දරන අංකය ඔවුන් ලබාගෙන තියෙනවා. ඉතින් ඔයාලට පාරකදී දැක්කත් මේ බස් රථ නම්බර් එක ඔයාලට කියන්න පුළුවන් මේ අතීතයේ ගුණවර්ධන සුපර්ලයින් ආයතනයේ ලොකු පෙරලියක් කරපු ලොකු මාර්ගයන් වල ධාවනය කරපු බස් රථ කියලා ඔයාලට නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම මම මේ ඉහතින් කියපු බස් රථ අංක ගැන ඔයාලට බැලුවම මේ අංක දැනටත් වෙනත් සමාගම් මගින් මේ බස් රථ ධාවනය කරලා තියෙනවා, ධාවනය කරනවා. ඉතින් ඔයාලට මාර්ගයන් වල දැක්කත් මේ නම්බර එක දැක්කම මේ අතීතයේ ගුණවර්ධන සුපර්ලයින් ආයතනයේ දෝපු බස් රථයක් කියලා ඔයාලට නිගමනය කරන්න පුළුවන්. ඉතින් අපි අතීතය ගැන බැලුවොත් ඉතින් එදා තිබුණු බස් වලට වඩා අඩු ප්‍රමාණයක් තමයි වර්තමානයේ වෙනකොට තියෙන්නේ. ඉතින් තමන්ගේ නම බ්‍රෑන්ඩ් එකක් කරු බස් සමාගමක් අදටත් ඉතින් හැමෝගම හිතලා මේ ගුණවර්ධන නාමය තියෙනවා. ලොකු කුඩා කාගෙන් ඇහුවත් මේ බස් රථ ගැන මේ බස් රථ සමාගම ගැන වුන් කියයි. ඉතින් සුළු සුළු පසුබෑම් ආවත් අදටත් මාර්ගයේ මේ ගුණවර්ධන නාමය නොබියව මාර්ගයේ ගමන් කරන අධිවේගී ධාවකයෙක් විදියට තමයි ඔවුන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕන දකුණේ අයට ඉතාමත් පහසුවෙන් මහනුවරට යන්න තියෙන එකම බස් රථ සේවාව තමයි මේ ගුණවර්ධන බස් රථ සේවාව. ඉතින් මම මුලින් කිව්වා වගේ මේ ගුණවර්ධන බස් රථ සමාගමත් දිස්නා බස් රථ සමාගමත් මේ වලස්සුල්ල මහනුවර මාර්ගය කරට කර ඔවුන් ධාවනය කරා. හොඳ මගී ප්‍රවාහන සේවයක් ඒ බස් රථ සමාගම් දෙකම ලබා දුන්නා. ඉතින් මේ මෑතක් වෙනතුරුම මේ බස් රථ අන්තයන් දෙකම ධාවනය කරේ මේ ගුණවර්ධන සුපර්ලයින් ආයතන. ඉතින් ඔවුන් හොඳ සේවාවක් මහ ජනතාවට ලබා දුන හොඳ රාත්‍රී සේවාවක්. මොකද මේ මෙහෙන් යන කියන්නේ මහනුවර නගරයේ වැඳ පුදා ගන්න, මහනුවර පූජනීය ස්ථාන වැඳ පුදා ගන්න යන පිරිස් වලට හොඳ සේවාවක් සපයලා දුන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන්ට පවා මේ ප්‍රවාහන සේවයෙන් හොඳ ප්‍රවාහන සේවයක් දුන්න කියලා අපිට කියන්න පුළුවන් මේ ඔවුන් දුන්න සේවාවත් එක්කම. ඉතින් අපි මේ බස් රථ සමාගමේ තීම් එක ගැන කතා කරොත් එදා සිට අද දක්වාම එකම තීම් ඩිසයින් එකක් තමයි මොවුන් යොදාගෙන තියෙන්නේ මොවුන්ගේ බස් වලට. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින් හරි ලස්සන තීම් එකක් තමයි ඔවුන් ඩිසයින් කරලා තියෙන්නේ. අපි බැලුවොත් ඉදිරිපස විදුරු දෙකේ ඔවුන්ට ආවේනික හැඩයකින් යුතුව ගුණවර්ධන සුපර්ලයින් කියලා ඔවුන් ඉස්තික කරලා තියෙනවා. ඒ වගේම බස් රථයේ පිටුපසත් ගුණවර්ධන සුපර්ලයින් කියලා ඉස්තික කරලා තියෙනවා. මේ ගුණවර්ධන සුපර්ලයින් බස් වලටම ආවේනික වූ රෝස පාට තීම් ඩිසයින් එකක් තමයි මොවුන් හරි අපූර්වට ඔවුන්ගේ බස් රථ වලට යොදාගෙන තියෙන. ඉතින් එදා සිට අද දක්වාම වසර 20කට ආසන්න කාලයක් ඉතා හරි ලස්සනට ඔවුන්ගේ තීම් එක ඔවුන් මේන්ටේන් කරනවා. හරි ලස්සන පේන්ට් එකක් කාගෙත් ඇහැ යන කාගෙත් හිතේ තියෙන ලස්සන පේන්ට් එකක් තමයි මේ ගුණවර්ධන බස් වලට තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින් කොහොමද හරි ලස්සනට මගේ ජනතාවගේ හිත ඇදලා ගන්න විදියට මගේ ජනතාව ඔවුන්ගේ ප්‍රවාහන සේවයට නැඹුරු කරගන්න විදියට කොහොමද ඔවුන්ගේ බස් රථ ඉතා අලංකාර විදියට යොදාගෙන තියෙන්නේ කියලා. ඉතින් මේ ගුණවර්ධන බස් රථ මුළු කාලයේ බස් වල හරි අමුතුම ආකාරයේ ලස්සනම මේ හැඩයක් තිබුණා. ඔයාලට මතක ඇති ගුණවර්ධන බස් රථ දැකපු අයට මතක ඇති සහ ඔයාලා මේ ඡායාරූපයෙන් බලන්න මේ බස් රථයේ මේ මුළු කාලයේ බස් රථ වල ඉදිරිපස වහලයේ සයිරන් ලයිට් එකක් තියෙනවා. ඒ වගේම ඉදිරිපස බම්පර් එකේ ලස්සන ලයිට් සෙට් එකක් ගහලා තිබ්බා. මේ ඉස්සර හරි මේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබුණා මේ බස් රථ අලංකරණ ගැන. වර්තමානයේට වඩා ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබුණා බස් රථ මේ ලයිට් සම්බන්ධයෙන්, බස් රථ හෝන් සම්බන්ධයෙන්
ඒ වගේම හරි ලස්සන නැව් හෝන් එකක් පවා මේ බස් රථ වලට ඔවුන් හයි කරලා තිබුණා. ඉතින් මේ නිසා ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධයි හෝන් එක ගහනකොට යන්නේ අර බස් එක කියලා කියන්න තරම් කියවෙන තරම් මතකයක් මේ ජනතාවට තිබිලා තියෙනවා, මේ ජනතාවට තියෙනවා. ඉතින් අදටත් ඔයාලට බලන්න පුළුවන් අධිවේගී ධාවනයක් යෙදෙනවා නම් මේ ගුණවර්ධන සුපර් ලයින් බස් රථයක් කියලා. ඉතින් සමහර අය මම දැක අන්තර්ජාලයේ නුවරින් කොළඹට මෙච්චර පැය ගානකින් අඩු කාලයකින් ආපි කියලා කියන්නේ මේ ගුණවර්ධන බස් රථ ගැන තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතින් ඔයාලටත් ඒ ගැන මොනවා හරි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. වගේම මුල් කාලේ බස් රථවල පිටුපස ගත්තොත් පිටුපස ඔරිජිනල් බ්‍රේක් ලයිට් වෙනුවට ඔවුන් අර ට්‍රීවිල් ලයිට් සෙට් එකක් හයි කරලා තිබුණා. හරි ලස්සන ඒ කාර්ය ගුණවර්ධන කියන ට්‍රෙන්ඩ් එකට ඒ ට්‍රීවිල් ලයිට් එකත් එකතුයි. හරි ලස්සන දැකුම් කළු, ඒ කියන්නේ සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට්, රිවර්ස් ලයිට් මේ සෙට් එකම ට්‍රීවිල් ලයිට් සෙට් එකක් තමයි මේ යොදාගෙන තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින්. ඉතින් වර්තමානයේ නම් ඔවුන් මේ ඩිසයින් එක මේ මොඩිෆිකේෂන් එක උන් යූස් කරන්නේ නැහැ. ඉතින් අතීතයේ තමයි එක එක දේවල් එක එක කාලවලදී එනවා. ඉතින් ඔවුන් මේවත් අරගෙන ඔවුන්ගේ බස් රථ ඉතා අලංකාර විදිහට කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම තමයි මේ ගුණවර්ධන සුපර් ලයින් ආයතනයේ තීම් ඩිසයින් එක විදිහට තියෙන්නේ. හරිම චාම්, ඇහැට පෙනෙන ඇතුළත් ඒ වගේ තමයි රෝස පාටට හුරු වර්ණයක් තමයි ඔවුන් සෑමේටම යොදාගෙන තියෙන්නේ. ඉතින් හරි ලස්සන ජනතාවගේ ඇහැ යන ජනතාවගේ හිතේ රැඳෙන තීම් ඩිසයින් එකක් තමයි ඔවුන් සෑමේටම යොදාගෙන තියෙන්නේ මේ ඔවුන්ගේ බස් රථවලට. මේ ගුණවර්ධන සුපර් ලයින් බස් රථ සමාගම සමාජ මාධ්‍ය තුළ ගොඩක් ප්‍රසිද්ධ සමාගමක්. ඒ තමයි අධිවේගී ගමන් ලතාවත් හරිම ලස්සන තීම් ඩිසයින් එකක් තියෙන හරිම ලස්සන බස් රථ සමාගමක් කියලා. ඉතින් අපි ගියා සමාජ මාධ්‍ය පැත්තේ මේ ලොකු කතා බහකට ලක් වෙනවා මේ ප්‍රවාහන සමාගම ගැන. ඉතින් සමාජ මාධ්‍ය අය ගොඩක් හොඳ ප්‍රතිචාර මේ බස් රථ සමාගම වෙනුවෙන් කියලා තිබුණා, ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් අපි අදහස් උපුටා ගත්තා අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඉතින් ඒ ගුණවර්ධන බස් රථ ආයතනය කරපු සේවාව සම්බන්ධයෙන් ඔවුන් අගය කිරීමක් විදියටත් ඒ වගේම හොඳ අදහස් ටිකක් නිසා මේ වැඩසටහන එකතු කරන්න තීරණය කරා. ඉතින් ඔයාලගෙත් මොන හරි අදහසක් තියෙනම් මේ වැඩසටහන එකතු කරන්න. ඉතින් ඒක අපිට වගේම ගුණවර්ධන ආයතනයත් ඔවුන්ගේ සේවාව සම්බන්ධයෙන් ඔවුන්ට සතුටු වෙන්න පුළුවන් ජනතාවගේ අදහස් ටික දැක්කම. වසර 20කට ආසන්න කාලයක් රැඳිලා ඉන්න මේ මගේන්ගේ විශ්වාසයක් නැතුව බෑ. ඉතින් මගේන්ගේ විශ්වාසය හොඳටම රැකපු ආයතනයක් තමයි මේ ගුණවර්ධන බස් රථ ආයතනය. ඉතින් සාමාන්‍යයෙන් බස් රථ සේවයක් පවත්වාගෙන යන්න බස් රථ සේවය වැඩ කරන කාර්ය මණ්ඩල බෙහෙවින් වැදගත් වෙනවා. ඉතින් ඔවුන්ගේ සේවාව හරියට නැත්තම් මගින් බස් රථ වලට එකතු වෙන්නේ නැහැ, බස් රථ වල ගොඩ වෙන්නේ නැහැ. මෙච්චර මොකද වලස් මුල් ඉඳන් නුවර යනවා කියන්නේ ලොකු කාලයක්. ඉතින් ඒ ජනතා විශ්වාසය තියාගෙන තමයි ජනතාව මේ නගින්නේ මේ බස් රථ කාර්ය මණ්ඩලයේ හොඳකම නිසා. ඉතින් ඇත්තටම මේ කාර්ය මණ්ඩලයක හොඳකම විශ්වාසය නැත්තම් මේ වසර 20කට අධික කාලයක් මේ එක දිගට මේ සේවාව සපයන්න බෑ කියලා මම මුලින්ම කිව්වා. ඉතින් ඔවුන් හොඳ සේවාවක් සපයනවා, හොඳ කාර්ය මණ්ඩලයක් මේ ගුණවර්ධන බස් රථ සමාගම මගින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසාම තමයි සෑමේටම ආරක්ෂාකාරී සුව පහසු ඉතා වේගවත් ගමනක් ගුණවර්ධන සේවක මණ්ඩලය විසින් මගේ ජනතාවට ලබා දෙන්නේ. ඉතින් ගෙවන මුදලට සරලන සේවාවක් ඔවුන් ලබා දෙනවා කියලා අපිට කියන්න පුළුවන්. රුහුණු රටින් සෙන්කඩගල රාජධානියට ගමන් කරන අධිවේගී ධාවකයා ගුණවර්ධන සුපර් ලයින්. ඉතින් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ ගුණවර්ධන හිමිකාරීත්වයට මේ වගේ ලස්සන බස් ටිකක් මගේ ජනතාවට මගේ ප්‍රවාහන සේවයට එකතු කිරීම සම්බන්ධයෙන් මේ වගේම ලංකා මාර්ග පද්ධතියට හොඳ සේවාවක් මේ ගුණවර්ධන සුපර් ලයින් ආයතනය ගෙනත් දුන්නා. ඒ වගේම ගෙනත් දෙනවා. ඉතින් මුල් කාලයේ ආරම්භයේ සිටම කරට කර දිස්න ආයතන සමගම කරට කර මගේ ප්‍රවාහන සේවයක් ඔවුන් ලබා දුන්නා කියලා මම ඔයාලට කිව්වා. ඉතින් වර්තමානයේ ඔවුන් ඊටාම හොඳ සේවාවක් මේ අන්තයන් දෙකටම ලබා දෙනවා. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඉතින් මේ ගුණවර්ධන බස් රථ සමාගමට
එහි කාර්ය මණ්ඩල මේ වගේ හොඳ සේවාවක් ලබා දෙන එක සම්බන්ධයෙන් මාධ්‍ය මාධ්‍යයට ඡායාරූප එක් කරපු ඔබට ඔබ නිසා තමයි මේ වැස්සරහන මට හරි ලස්සන කරන්න පුළුවන්. ඒ වගේම පරණ මතකයන් අලුත් කරගන්න පුළුවන් උනේත් මේ ඔබ එකතු කරපු ඡායාරූප නිසා. ඉතින් නැවත වාරයක් ඔබට ස්තුතියි මේ ඡායාරූප එක් කිරීම සම්බන්ධයෙන්. ඉතින් අවසානයේ පුංචි ඉල්ලීමක් කරන්න. අපේ YouTube channel එක subscribe කරන්න බස් ලවර්ස් YouTube channel එක. ඉතින් ඒ වගේම share කරන්න like කරන්න. ඔබගේ සහයෝගය අපිට අත්‍යවශ්‍යයි මේ වෙලාවේ මේ වගේ වැඩසටහන තවත් ඉදිරියට ගේන්න. ඉතින් අපි නැවත හමු මේ වගේ වැඩසටහනකින්. ඔබට සුබ දවසක්.